බන් 2019 ගාන කියනවා කුමාර නගර සභා සීමාව තුළ වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේහි වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 40000කි. එම නගර සභාව 122ක වාර්ෂික වරිපණම් බද්දක් අය කරයි. රොමිලක්කා එකේ අහනවා වාර්ෂිකව ගෙවිය යුතු වරිපණම් බදු මුදල කීයද කියලා අහනවා. හරි. සිම්පල් ඒ කොටසේ රොමිලක්කා 1. එහෙනම් මේක 122ක වාර්ෂික වරිපණම් බදු මුදලක් අය කරනවා. එහෙනම් 122යි නම් වටිනාකම රුපියල් 40000යි. 40000ට කීයද? 122යි නම් 40000ට කීයද? දැන් මේක සුළු කරලා ගමු බලන්න. බිංදු දෙකට බිංදු දෙකක් කැවෙනවා. මෙතන එනවා 88යි. 88යි බිංදු දෙකයි. රුපියල් 8800ක් කියලා හම්බ වෙනවා. රුපියල් 8800ක වරිපණම් බදු මුදලක් අය කරනවා. මේකට 1 ලකුණයි මේකට 1 ලකුණයි. හරි නේද? රොමිලක්කම් 2. වැරදි හදාගන්න ඉක්මන. රොමිලක්කම් 2 කියනවා කාර්තුවකට වරිපණම් බදු වශයෙන් ඔහු කොපමණ මුදල් ගෙවිය යුතුද? හරිම සරලයිනේ. රුපියල් 8800ක් ගෙවන්න ඕනේ අවුරුද්දකට. එහෙනම් කාර්තුවකට ගෙවන්න ඕන කොච්චරද කියලා හොයාගන්න මොකද කරන්නේ? අවුරුද්දකට කාර්තු කීයක් තියනවද? 4ක් තියෙනවා. ඒතකොට කාර්තුවක් යන මාස කීයක්ද? 3යි. එහෙනම් අවුරුද්දට කාර්තුව 4යි. එහෙනම් අවුරුද්දට ගෙවන්න ඕනේ 8800ක්. එහෙනම් කාර්තුවකට හොයාගන්න මොකද කරන්නේ? 8800 බෙදන්න ඕනේ 4ෙන්. හරිනේ? 8800 බෙදීම 4. මෙතනින් එනවා කීයද? රුපියල් 2200. රුපියල් 2200. හරිනේ? හදාගන්න. ඒකටත් හම්බෙලා තියෙන ලකුණු දෙකක්. මේකට 1 ලකුණයි මේකට 1 ලකුණයි. බලන්නකො හරිම සරලයි. මේ ගණන් වල මොනවද තියෙන්නේ කියලා හිතනවා. සම්පූර්ණ ලකුණු 5ක් මේ තියෙන්නේ. හරි. බලන්න. ඉහත වගුවට අනුව කුමාර වර්ෂයක රුපියල් 12000ක මුදලක් ආදායම් බද්ද ලෙස ගෙවයිලු. ඕකේ. ඔහුගේ වාර්ෂික ආදායම කොපමණද කියලා අහනවා. හරි. රුපියල් 12000ක් ගෙවනවලු ආදායම් බදු ලෙස. එහෙනම් අහනවා ඔහුගේ වාර්ෂික ආදායම කොපමණද කියලා අහනවා. කියනවා පළමු ලක්ෂ 5 බද්දෙන් මොකද වෙලා තියෙන්නේ? නිදහස්. ඊළඟ ලක්ෂ 5ට 104ක් සහ ඊළඟ ලක්ෂ 5ට 108ක් අය කරනවා. එහෙනම් අපි දන්නවා පළවෙනි ලක්ෂ 5 මොකද වෙන්නේ? අනිවාර්යෙන් නිදහස්. ඒක ලියන්න ඕනේ අනිවාර්යෙන්. පළමු ලක්ෂ 5 බද්දෙන් නිදහස් වේ. බද්දෙන් නිදහස් වේ. හරි. ඒතර යාගේ ආදායම ලක්ෂ 5ට වඩා මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. රුපියල් 12000ක් අය කරන්න ඕනේ. දැන් ඔය රුපියල් 12000 අය කරන්නේ ඊළඟ ලක්ෂ 5ට 104 ගානේ. දැන් අපි දන්නවා මේ බලන්නකෝ 104 ගානේ දැන් හිතන්නකෝ යාගේ ආදායම ලක්ෂ 10ක් වුණා කියලා. ඒතර ඊළඟ ලක්ෂ 5ට 104 ගානේ අය කරන්නේ. ඒතර 104 ගාන ලක්ෂ 5ට වැලියුත් එනවා රුපියල් 20000. ඒතර බදු මුදල රුපියල් 20000ක් වෙන ලක්ෂ 10ක් ආවොත්. හැබැයි මෙයාගේ බදු මුදල ලක්ෂ 12යි. එහෙනම් 20000ට වඩා මොකද වෙන්නේ? මේ කියන්නේ මේ සෝරි මේ ලක්ෂ 10ට වඩා එයාගේ බදු මුදල මේ ආදායම මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. මොකද ලක්ෂ 10ටම අය කරන්නේ රුපියල් 20000යිනේ. ඒතර මෙයාගේ තියෙන රුපියල් 12000යි. එතකොට එයාගේ ආදායම ලක්ෂ 10ට වඩා මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. එහෙනම් එයාගේ නවතින රේන්ජ් එක තියෙන්නේ ওই ඊළඟ ලක්ෂ 5 ඇතුලේ. දැන් ඊළඟ ලක්ෂ 5ට මේ ඊළඟ ලක්ෂ 5ට අය කරන්නේ 104 ගානේ. අන්න මේ තීරිය අපි කලිනුත් ඉගෙන ගත්තා. 104ක් බදු අය කරනවා කියන එකේ තේරුම තමයි රුපියල් 100ක් නම් 4ක් අය කරනවා. එහෙනම් 12000ක් අය කරන්නේ කීයද කියලා බලන්න හරි. එහෙනම් මේකේ මේ මොකද්ද? මේ මොකද්ද? ආදායම. ආදායම 100ක් වුණොත් බදු මුදල 4යි. දැන් බදු මුදල තමයි 12000යි කියලා දීලා තියෙන්නේ.
එහෙනම් මොකද කරන්නේ? රුපියල් 4ක් බදු ගෙවන්නේ රුපියල් 100ක ආදායමක් හම්බුනොත්. රුපියල් 4ක් බදු ගෙවන්නේ රුපියල් 100ක ආදායමක් හම්බුනොත්. එහෙනම් 12000ක් ගෙවන්නේ කීයටද? ඕක දැන් මේ හම්බෙච්ච තුන්වෙනි පාර. රුපියල් 4ක් ගෙවන්නේ කීයටද? ආදායම 100ක් වුණොත්. එහෙනම් රුපියල් 12000ක් බදු ගෙවන්නේ කීයටද? දැන් මේක සුළු කරලා ගමු අපි. 4ට 1යි 12000ට මේ 12ට 3යි. එතනින් එනවා ලක්ෂ 3ක් නේ. ලක්ෂ 3ක්. හරි. මෙතනින් ලක්ෂ 3යි නිදහස් ලක්ෂ 5යි. එහෙනම් සම්පූර්ණ ආදායම මුළු ආදායම මොකද වෙන්න ඕනේ? ලක්ෂ 5ට එකතු වෙන්න ඕනේ ලක්ෂ 3ක්. ඒ කියන්නේ සම්පූර්ණ ආදායම කීයද? රුපියල් ලක්ෂ 8යි. රුපියල් ලක්ෂ 8යි. මම මේක එකතු කිරීම මෙහෙම ලිව්වේ මේ මෙතන ඉඩ මැදි හින්දා. නැතුව මේ පොඩි උන් වගේ මේ එකතු කරන්නේ නැහැ. හරිනේ? මේකට හම්බෙලා තියෙන ලකුණු 6ක්. ඒ ලකුණු 6 මෙතනට එක ලකුණකුයි මෙතනට ලකුණු දෙකකුයි මෙතනට එක ලකුණකුයි මෙතනට ලකුණු දෙකකුයි විදිහට දාගන්න. හරිනේ? සම්පූර්ණ ලකුණු 6ක් තියෙනවා එතන. හරි. එතන 6යි මෙතන 4යි 10යි. හරි. කට්ටිය දාන්න බෑ ලකුණු කීයද කියලා. කවුද මේ පා කරලා යවන්නේ? 10යි නවීන් 10යි බාහුබලී පුතා 10යි විදුර 10යි ශගිය 10යි ආහා ඇති පා කරුව ඇති කවිජ 10යි මේ සම්පූර්ණ ලකුණු 10ක් ඈ බලන්න කොච්චර ලේසිද කියලා ඇති දෙයක්ම නෑනේ ලකුණු 10ක් කියන්නේ දෙකට බෙදුනාට පස්සේ ලකුණු 5ක් කටි වෙන මැසේජ් එක දාන්න